මට මේ ප්‍රැක්ටිකල් එක නව ඔබ්සර්වර් හරියට කියා හොස්ට් වර්ඩ් ඩිස්කෝ මීටනේ ඉස්සලම අපි දැනගන්න ඕන බා විස්කොසිටි කියන්නේ මොකක්ද කියලා. විස්කොසිටිනේ විස්කොසිටි කියන්නේ මොකක්ද? සිංහලෙන් දාන්න. Due to friction. දැන් මොකක් හරි ෆ්ලෝ එකක ෆ්ලෝ නෑ හරි ෆ්ලෝ එකක මේ විස්කොසිටි එක වැඩි නම් මොකක්ද වෙන්නේ? විසිට එක වැඩි නම් මේ ඒක ෆ්ලෝ කරලා යන පොයින හිමිහිට ස්ලෝ මේ යන්න ඒ කියන්නේ ඔක මේ අනිවාර්යෙන් උතන තියෙන්නේ මේ ෆ්‍රික්ෂනල් රෙසිස්ටන්ස් එකක්නේ. එතකොට කොහොමද ලියන්නේ? ඉස්සලා කිව්වේ කියම් බා. the internals right. The internal between the fluid layers right layer. The internal friction between adjacent layers miss. ඔක සිම්පල් විදිහට ඔය ලියලා තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ දැන් අපේ දැන් ටාගට් එක මොකද්ද දැන් අපේ ප්‍රැක්ටිකල් එකේ? දීලා තියෙන මේ සාම්පල් එකේ විස්කොසිටි එක හොයන්න ඕනේ. එතකොට දැන් අපි ලියමු. දැන් එතකොට විස්කොසිටි එක ගත්තට පස්සේ උඩ කැලි දෙකක් තියෙනවා. එකක් තමයි ඩයිනමික් අනිත් එක කයිනෙටික්. ඔය කයිනෙටික් කියන එක තමයි ඔය V කියලා ඔය දාලා තියෙන්නේ මං හිතන්නේ ඔය මේ ලැබ් රිපෝට් එකේ. ඊට පස්සේ ඔය ඩයිනමික් කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ මියු කියලාත් ගන්නවා. එහෙම නැත්නම් මේ ඊටා නීටා ඔය මොකක් හරි කියලාත් ඔය විදිහටත් ගන්නවා. හරිනේ. ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් අපිට රෙෆරන්ස් එක විදිහට ඔන්න මේ විස්කොසිටි එක දීලා තියෙන්නේ මේ ඩයිනමික් වලින් කියලා. ඩයිනමික් වලින් දීලා තියෙනවා කියලා කියන්නේ ඒකකේ තියෙන්නේ සාමාන්‍යයෙන් CP සෙන්ටිපොයිස් වලින් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට සෙන්ටිපොයිස් වලින් තමයි තියෙන්නේ. ඔක වතුර එහෙම දීලා තිබ්බොත්. ට්‍රැබුනස් එක විදිහට සාමාන්‍ය අපි ගන්න වතුරනේ බා. එතකොට දැන් ඔයා සෙන්ටිපොයිස් වලින් දීලා තිබ්බොත් දැන් උනට ඩයිනමික් කියලා. අරකේ දීලා තිබ්බේ මේ ඉක්වේෂන් එක පොඩ්ඩක් මම දන්නේ මොකද්ද හේතුව කියලා මේ කයිනෙටික් කියලා තමයි දාලා තිබ්බේ මේ ඉක්වේෂන් එක v1 v2 ඔහොම කියලා. එහෙම නෙමෙයි ඉන්න ඕනේ හොඳේ. මේ පොඩ්ඩක් ඕනනම් චෙක් කරලා බලන්න ආයේ. කොහොම ගත්තත් එකයි ඉන්නේ. කොහොම ගත්තත් දෙකම එකයි කොහොම ගත්තත් දෙකම එකයි. ඔය එතකොට හිතන්නකෝ දැන් අපේ ඉක්වේෂන් එක තියෙන්නේ නීටා මේ බැස් කරන විදිය පොඩ නීටා 2 සමානයි ρ1 t1 බෙදීම ρ2 t2 නේ. එතකොට දැන් අපි හොයාගන්න දැන් අපේ සාම්පල් එක අපි ගත්ත කියලා හිතන්නකෝ මොනවද සාම්පල් එක අපි දීලා තිබ්බේ. ඩිෆරන්ස් අපි හොයන්න ඕන එක බෑ. අපි හොයන්න ඕන සාම්පල් එක අපිට දීලා තියෙන්නේ එතනෝල් කියලා හිතන්නකෝ. එතනෝල්. එතකොට මම ඒකේ මේ එක අපි නීටා 1 කියලා හිතමු. ඒක තමයි දැන් අපි හොයාගන්න ඕනේ. මෙන්න මේක තමයි දැන් හොයන්න ඕනේ. හරි. ඒක හොයන්න දැන් මේ අපි දැනගන්න ඕනේ නේ. කියන්නේ අනිත් පද ටික ඔක්කොම දැනගන්න බෑ. එතකොට දැන් අපිට රෙෆරන්ස් එක විදිහට අපිට මේක දීලා තියෙනවා. වෝටර් වලයි. වෝටර්. එතකොට දැන් අපි වෝටර් වල ඩෙන්සිටි එකක් දන්න ඕනේ. එතකොට දැන් අපි හොයාගන්න ඕනේ එන්න මේ පද තුනනේ. ඔන්න ඔය පද තුන හොයාගන්න එක තමයි ප්‍රැක්ටිකල් එකේ සිම්පලි තියෙන්නේ බා. එතකොට දැන් අපි ප්‍රැක්ටිකල් එකේ මොනවද පාවිච්චි කරේ? යුණා ස්ටිල් බෝඩ පාවිච්චි කිය. පිස්ටිල් ටෝට පාවිච්චි කරලා කොහොමද පතර තියෙන එකනේ. පිස්ටිල් ටෝට කොහොමද පාවිච්චි කරනවා. ඊට පස්සේ එතනෝල් එකේ අපි සාම්පල් එක විදිහට එතනෝල් පාවිච්චි කරා. ඊට පස්සේ ඇසිටෝන් පාවිච්චි කරානේ. පීක් කරගන්නනේ ඇසිටෝන් නයි පාවිච්චි කරා ඇත්තේ. සීන් කරගන්න. ක්ලීන් කරන්නනේ. ඒ කියන්නේ ඇයි අපි මේ ඒ කියන්නේ මේ ඇසිටෝන් පාවිච්චි මොකක් ක්ලීන් කරන්නද ඇසිටෝන් පාවිච්චි කරේ? යූ නාලෙත් නෙමෙයි අපි සාමාන්‍ය අර මේ අපේ මොකද්ද ස්පෙસિෆික් ග්‍රැවිටි බොටල් එක ක්ලීන් කරන්න තමයි මේ ඇසිටෝන් පාවිච්චි කරේ. ඩෙන්සිටි පොල් කියන්නේ තේරෙනවා. ඕඩ තමයි දුරාලේති එන ස්නේ නේ අර ගඩක් සිවුත් නමත් තියෙනම එනම කියව ගන්නනේ. ඉවරේ ඩෙන්සිටි බොටල් එක. හරි එතකොට දැන් ඇසිටෝන්මයි ගන්නෙ. ඒක සාමාන්‍ය වෝටවල වාෂ්ප සාමාන්‍ය මෙල්ල තියෙන පුළුවන්. හැබැයි ඔකේ ගාන අඩුයි. වතුර ගන්න පුළුවන්. ඔකේ මේ කොස්ට් එක ටිකක් සාමාන්‍ය අඩුයි. හරිනේ. වතුර ගන්න බැරි. වතුර ගන්න බැරි වතුරට පුළුවන්ද බං? ඒ කියන්නේ ඔයිල්.
ඊට පස්සේ ඔයක තියෙන එක ගෑසස් වර්ග හොඳ ඊට පස්සේ ඔයිට අමතරව දැන් ඔක හිතපන් ඔය වෝටර් බේස්ඩ් රෙසිඩියුස් තියෙන ඕනේ දැන් එක වෝටරත් එක්ක මේ සෙට් වෙච්ච දැන් වතුරට දැම්ම පස්සේ ආයෙත් ඒ කියන්නේ ඔය වතුරත් එක්කම සෙට් වෙච්ච ඔය එක පාටිකල් කැලි තියෙනවා ඔන්න ඕව ටික ඔක්කොම ඔන්න ඕව ඔක්කොම පුළුවන් ඩිසෝල් කරලා දාන්න මචං ඊසි මොනගින් ඇසිටෝන් ඒ කියන්නේ ටක් ගාලා මේ මාස් පෙල ඔය ඩිසෙට් එක යැත් ඩිසෝල් කරලා ටක් ගාලා අයින් වෙලා ඔපරේට් වෙලා යනෝනේ ටක් ගාලා වැඩේ කරලා දාන්න පුළුවන් ඒ වතුර දැම්මට පස්සේ තව ටිකක් ඔක අවුල් යනෝනේ නේ බන්දාහට හරිනේ ඊට පස්සේ දැන් ඔය ටිකනේ දැන් ඔය කෙමිකල් විදිහට පාවිච්චි කරලා දෙන්න ඔය ටික ඊට පස්සේ දැන් අපි උපකරණ විදිහට මොනවද පාවිච්චි කරේ ඈ අර නොවල් ලැබෙන්දා අර රබර් ටීප් එකක් බයි දාලා ඩිස්කෝමීටර ඒමං අර තිබා බිස්කොමීටරේට කලින් අපි යමු අපි ඩෙන්සිටි බෝඩල් එකෙන් පටන් ගමු ස්පෙසිෆික් ගවිටි බෝඩ්ලේ රබර් ඕවර් ස්පෙසිෆික් ග්‍රැවිටි බෝඩල් එකනේ ස්පීටේ ගුවටි බොඩ එතකොට දැන් ඔය ස්පෙසිෆික් ග්‍රැවිටි බෝඩල් එකෙන් මොකද්ද කරන්නේ තමා සාමාන්‍ය අපි ස්පෙසිෆික් ග්‍රැවිටි බෝඩල් එකක් පාවිච්චි කරන්නේ ඩෙන්සිටි එක හොයාගන්නනේ එතකොට දැන් මට කියහන් දැන් ස්පෙසිෆික් ග්‍රැවිටි බෝඩල් එකට අපි මේ අපේ සාම්පල් එක දැම්මේ මොකෙන්ද අර මේ පිපෙට් කුර්කිය පම්පිපෙට් කියන්නේ හරි ඩබල් පී එනවා තන විදිල්ලේන පිපෙට් එක ඩබල් ටී එනවා ඩබල් ටී නෙමෙයි ඩබල් පී අමෑමරිය ඩබල් ටීම් ඩබල් ටී ඩබල් දමලි තන තුන අරගෙන පිපෙට් ඕමනේ දන්නේ මට හරියට මතක නෑ ඒක බලාගනි මම පෙන් දෙකේ ඩබල් ටී එනවා මට මතක හැටියට බලයි ඒක ප්‍රශ්නයන්නේ ඒකෝ අයියවිදිය අර පිපෙට් එතකොට පිපෙට් එකෙන් මොකක්ද අපි කරන්නේ සාමාන්‍යයෙන් එහෙම වතුර ඇදලා ආන්නර අයට දාන්න ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය පොඩි ඒ කියන්නේ මේ පොඩි වොලියුම් එක පොඩි ස්මෝල් වොලියුම් එකක් අපිට පුළුවන් ඔය පිපෙට් එකෙන් ඔව් මෙෂර් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් ඕක ට්‍රාන්ස්ෆර් කරන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන් නේ හරිනේ දැන්ට කියපු මීටරනේ අපි දැන් ඉස්සෙල්ලම දැන් අපිට ටාගට් එක මොකද්ද ඒක අමතක කරන්න එපා විස්කොසිටි එක හොයාගන්න විස්කොසිටි එක හොයාගන්න අපිට මෙතන මේ ඩෙන්සිටි එකයි මෙන්න මේ T1 T2 හොයාගන්න ඕනේ දැන් අපි මේ දැන් අපි දීලා තියෙන මේ කෙමිකල් ටික මේ තියෙන්නේ මම අර කලින් කිව්වා දැන් අපි හදන්නේ මෙන්න මේ ඩෙන්සිටි එක P1 කියන එක මේ රෝ 1 කියන එක හොයාගන්න තමයි හදන්නේ එතකොට අපි රෝ 1 හොයාගන්න පුළුවන් අපිට මේ ස්පෙસિෆික් ග්‍රැවිටි බෝඩල් එක එතකොට ස්පෙસિෆික් ග්‍රැවිටි බෝඩල් එකට අපිට මේ අදාළ මේක දාගන්න පුළුවන් පිපෙට් එක යූස් කරලා නේ දැන් අපිට ස්පෙસિෆික් ග්‍රැවිටි බෝඩල් එක වන්නේ දැන් ඒක ගන්න ඕනේ මේ වගේ අයිටම් එකක් නේ තියෙන්නේ හොරේ පොඩි ගොන් නවර උපවදර පාරේ බූග පාර වතුර පාර චුස් ගාලා දැන් අරුනේ තැන්නේ ඔන්න ඔය වගේ ලයින් යන්න වෙන්නේ ඔව් ඔහොම ලයින් යන්න ඔහොම නෙමෙයි ඔයිට වැඩිය ලස්සනම ඒකෝ නෑ නෝට් කරලා තමයි දාන්න හරිනේ නා එතකොට දැන් අපි ඕකේ දැන් කරන්න කලින් ඉස්සල්ලාම බෝතලේ එම්ටි කරගන්න ඕනේ දැන් ගන්න ගන්න ෆෝන් ගියාලා අන්න රයිට් එම්ටි කරලා මේක ක්ලීන් කරන්න ඕනේ ක්ලීන් කරන්න මොකෙන්ද සිටෝන ඇසිටෝන් පාවිච්චි කරන්න පුළුවන් නේ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ අපි මනක අන්න රයිට් එම්ටි බොටල් එක මනින්න ඕන එම්ටි බොටල් එකේ අපි වෙයිට් එක ගන්න තොර මම හිතන්නම් අපේ එම්ටි බොටල් එකේ වෙයිට් එක MV බොටල් එකේ වෙයිට් එක මම ගන්නම් W1 කියලා හරිනේ ඊට පස්සේ මොකද්ද ඕකට මම දාව වතුර දානවා එම්ටි බොටල් එකට පේන්නම දානවා නේ බා වතුර දානවා ඔත් සෙට උඩන් තමයි පුළුවන් වතුර දානවා වතුර දාලා මොකද්ද කරන්නේ ආයේ නයිනෝ පරමයිනේ එතකොට මම හිතනවා ඕක දැන් වතුර දැම්මට පස්සේ දැන් මේ තිප්පාවට යනෝනේ water with empty බොටල් එකේ බරක් කියනෝ වතුර දැන් මේ වෝටර් වල බරක් තියෙනෝනේ ඒක මම W2 කියලා හිතන්න හරිනේ මම මේ ප්‍රැක්ටිකල් එක කරන පිළිවෙල කියන්නේ ඔගේ හොඳ ගියා කිනු හොඳයි අර ඊට පස්සේ මේ මම වතුර ටික අයින් කරනවා වතුර ටික අයින් කරලා මම මේකට දැන් දානවා අපේ සාම්පල් එක
එතනෝල් ටික දාන්න මම සාම්පල් එක කියලා දාලා එතනෝල් කියලා මුලියම ඊට වතුර අයින් කරලත් මේ අර ඇසිඩෝන් දාලා ක්ලීන් කරන්න ඕන. අපි දැන් ක්ලීන් කරන්නේ අය ඕනේ නැහැ අපරාධනේ ඇසිටෝන් ටික පතර ටික දාලා ඒක හොඳට ඩ්‍රයි කරන්න මේක කොට හොඳට ඩ්‍රයි කරන කරගෙන එතකොට එතනෝල් දාලත් අපි ඕකේ මේ වෙයිට් එක මැන ගන්නවා හරි ඊට පස්සේ දැන් එතනෝල් දැම්මට පස්සේ මේ බර තියෙනවා empty bottle එකේ එතනවල දැන්. එතන නෝල් එතනෝල් එක කියන්න ඕනේ නැහැ එතනෝල් වල එතකොට මම ඒක දාගන්නවා W3 කියලා හරි දැන් එතකොට අපේ ටාගට් එක මොකද්ද රෝයට ඉස්කොන් සුලියා අනේ නේ දැන් ටාගට් එක ඩාට ලෝ වන්න වන්න එතනවල ආන්න රයිට් ඊට පස්සේ දැන් මට කියපන් මේ ස්පෙસિෆික් ග්‍රැවිටි වල ඉක්වේෂන් එක ස්පෙસિෆික් එන්නෝ නැනේ ස්පෙસિෆික් ග්‍රැවිටි වල ඉක්වේෂන් එක සිංහලෙන් මම දන්නේ සාපේක්ෂ ගුරුත්වය නෑනේ කොන්ද පමන්න ස්පෙසිෆික් ග්‍රැවිටි සිංහලෙන් කියන්නේ ස්පෙસિෆික් ග්‍රැවිටි ඒකේ මට ඉක්වේෂන් එක රෝජීස් ඒ හරි හරියම් අදාළ මේ කියන්නේ අපි දැන් හොයන මොකක් හරි සබ්ස්ටන්ස් එක මේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය ජලයේ ඝනත්වය මට O2 කියලා හිතන්න එකත් ලියමු මේ කොයින් හරි O2 සමානයි water වල density එක මේක දන්න ඕනේ ස්පෙસિෆික් ග්‍රැවිටි ස්පෙસિෆික් ග්‍රැවිටි එහෙම නැත්නම් ස්පෙસિෆික් ඩෙන්සිටි කියලාත් කියන්නේ ඒ කියන්නේ අදාළ අපි දන්නේ නැති සමබල එකේ ඝනත්වය සමානයි එහෙම නේ ජලයේ ඝනත්වය සාමාන්‍ය සෙල්සියස් 80 සෙල්සියස් 4 තමයි ජලයේ ඝනත්වය දාන්නේ නැත්තම් 997යි. නෑ එහෙම කියන්න ඕක ඒක වෙනස් වෙනවා හරි ටෙම්පරේචර් එකත් එක්ක සෙල්සියස් බිඳුවේදී කි දන්න දේක මේ උගලේ ගන්නත් මෙතන නේ. ඔව් දන්නේ නැති ඒ කියන්නේ අදාළ මේ එක බෙදෙනවා ජලයේ ඝනත්වය ඒකට අපිට නෝ මේ ඒකේ ස්පෙસિෆික් ග්‍රැවිටි එක ඒකට දැන් අපි ඝනත්වය කොහොමද සාමාන්‍යයෙන් හොයන්නේ මාස විදිම එතකොට මේකේ ඒ කියන්නේ දැන් අදාළ ස්පෙસિෆික් ග්‍රැවිටි එක බීලා තියෙනවා. එතකොට M1 කියලා හිතන්න කොහොමද ඒ ද්‍රව්‍යයේ මේ බර M1 ඊට පස්සේ ඒකේ දැන් හිතන්නකෝ දැන් මේකට දැන් අපි මේකට දාන්නේ වතුරක් දානවා. එතනවලුත් දානවා. එතකොට මේ දෙකේ වොලියුම් එකේ වෙනසක් වෙනවද? නෑ සමානයි. සමාන. දෙකේම වොලියුම් සමානයි නේ. සින්නවලා. ඔව් ඒ කියන්නේ දෙකේම මම වොලියුම් එක V කියලා හිතන්නේ. එතකොට මේ දෙකේ හැබැයි බර වෙනස් වෙනවා නේ. එතකොට දැන් අපි බර මයින් මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? වේඩින් මැෂින් එක. වේඩින් මැෂින් මොකක් හරි බර මයින් මොකක් හරි මගුලක් පාවිච්චි කරනවා. ඒකෙන් බර මෙන ගන්නවා. අර මේ බර මෙන ගන්නත් ඒකෙන් ඔතේ උන්ද දැම්ම. නෑ බයික් මතේ අර මයින් නැත්තම් නැත්තේ. ඊට පස්සේ දැන් මේකේ ජලයේ දැන් මේක දාලා මේ මැන්නට පස්සේ ජලයේ මේ බර මම හිතනවා M2 කියලා. එතකොට දැන් මේක දැම්මට පස්සේ ඔකේ තියෙන වොලියුම් එක සමානයි නේද දෙකේම වොලියුම් දෙක. එතකොට V2 V කැපෙන ඕනේ ලස්සනට. එතකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ මේ ρ1 බෙදීම ρ2 සමානයි M1 බෙදීම M2. දැන් මේ M1 කියලා කියන්නේ මොකද්ද? දනේ මේ අනහන්නේ ජලයේ තියෙන යට නේ. නෝල් එතනෝල් වල බර. දැන් එතනෝල් වල විතරක් බර කොහොමද මම මේකෙන් ගන්නෙ? මේකෙන් අඩු කරනවා මේක. අන්න රයිට්. W3 කියලා කියන්නේ එතනෝල් වලයි මේ empty bottle එකේ බර. එතකොට empty bottle එකේ බර මම මේකෙන් අඩු කරාට පස්සේ එතනෝල් වල බර විතරක් එනෝනේ. ඕක බෙදීම වතුරේ විතරක්. W බෙදීම W1. එතකොට දැන් ඔබ ρ1 බෙදීම ρ2 සමානයි W3 අඩු කිරීම W1 බෙදීම W2 අඩු කිරීම W1. හැබ මේක දන්න දේවල් ටික බලපන්. ρ2 දන්නවා. ජලයේ ඝනත්වය දන්නවා. මේව දැන් උඹලා මැනපු ඒවානේ. මේවා ටිකක් දන්නවා ඔක්කොම. එතකොට මේක විතරයි දන්නේ නැත්තේ. මේක හොයාගන්න පුළුවන් නේ. ඒකට දැන් අපි මේන් ඉක්වේෂන් එක. මේන් ඉක්වේෂන් එකේ මේකත් හරි. දැන් මොකද්ද හොයාගන්න තියෙන්නේ? T1 T2. T1 T2 හොයන්න අපි පාවිච්චි කරනවා. හරි ස්ටොප් වොච් එක පාවිච්චි කරන්න. දැන් ඊට අමතරව අපි මේන් ඉම්පෝටර් මොකද්ද? අන්න රයිට්. මොකද්ද? again post විස්කොමීටර් මොන ඇසිඳු? ඕක නිකන් මෙන්න මේ මම ඇඳලා වෙන්නන්න. මෙන්න මේ වගේ අයිටම් යන්න තියෙන්නේ. ඔන්නගේ ග්ලාස් ටියුබ් එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න මෙන්න මේ හරියෙන් බල්ක් වෙලා තියෙනෝනේ.
ඊට පස්සේ ඔහොම ගිහිල්ලා අයිත් තව අනිත් පැත්තත් ඔහොම තියෙනවා YouTube එක හැඩයකට තියෙන ඕනේ වීඩියෝ. ඔව් මෙතනත් පොඩි බල්ක් එකක් තියෙනෝනේ. ඔතනත් ඔහොම බල්ක් එකක්. ඊට පස්සේ ඔහොම ලයින් යන්න තියෙන්නේ නේ. ඔව්. ඔහොම ලයින් යන්න තියෙන්නේ. ඒතකොට මෙතනත් මෙහෙම බල්ක් කළා තියෙනවා. ඕක මම වතුර ගන්න පුළුවන් ඉන්න ඕක එක හරි බල්ක් එක හරි බල්ක් එක හරින් කැමති එක. බල්ක් එක කියලා මේක බල්ක් B කියලා දාන්නේ. එතකොට මෙන්න මේ පැත්තෙන් තමයි අපි දාන සාම්පල් එක වතුර හරි මොකක් හරි මගුලක් දාන්නේ. පිපෙට් එන්නේ යද්දි බෙට් එකෙන් පිපෙට් එකෙන් දාන්නේ මේ පොඩිනේ. පිපෙට් එකෙන් දා තමයි දාන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් තමයි අපි ඒව මේ උඩට සක් කරලා ගන්නේ. ඇයි ඒව උඩට සක් කරලා ගන්න? මෙන්න මේ දෙපැත්තේ තියෙනවා මචං. මේ දෙපැත්තේ තියෙනවා මාක් දෙක. මම මේක කියන්නේ උඩ තියෙන එක අපර් මාක් කියලා නිකන් අඳුර ගන්න ලියන්නම්. මෙතන තියෙන එක මම ලියන්නම් ලෝවර් මාක් කියලා. මාක් දෙකක් තියෙනවානේ. ඊට පස්සේ මේකේ ආයේ තියෙනවා මචං මෙහෙම මේ කැපිලරි ටියුබ් එක. නේ? ඔව්. දුවඳු කැපිලරි වෝටර් බක් කැපිලරි ටියුබ් එක. ඒකට නවන්නේ හරිනේ. කැපිලරි ටියුබ් එකක් තියෙනවා. දැන් ඒකට දැන් අපි ටාගට් එක මොකද්ද? දැන් විස්කොසිටි තමයි අයිම ගන්න. දැන් මේ T1 තුයි T2 තුයි හොයාගන්න එක තමයි තියෙන්නේ නේ. ඒතර මේ T1 කියලා කියන්නේ මේ අර වතුර දැම්මට පස්සේ ඒක ඒ කියන්නේ දැන් ඇත්තටම වෙන්නේ මේක වතුර දැම්මට පස්සේ මේකේ ග්‍රැවිටි එක හින්දා ඕක පල්ලෙහාට වතුර යනවනේ. ඔන්න ඕක යන මේ ටයිම් එක හොයාගන්න එකනේ දැන් අර T1 T2 කියලා කියන්නේ. දැන් හිතපන් වතුර දානවා මේකට. වතුර දාලා මේක උඩට සක් කරනවා. මෙන්න මේ හරියට විතර සක් කරා කියලා හිතපන්. සාමාන්‍යයෙන් මම කොච්චර වගේ වතුර දාන්නවද කොට දානවා. සාමාන්‍ය අර ප්‍රැක්ටිකල් එකේ නම් මිලි 50ක් 60ක් වගේ දැම්ම නම් ඇති. උඹට ඒ කියන්නේ කොහොම හරි කරලා මෙන්න මේ හරියට මෙන්න මෙච්චරක් විතර පෙනෙන්න දාපන්. ඊට පස්සේ උඩට ඇදලා ගනින් මෙන්න මේ මාක් එකට වැඩි උඩට ඇදලා ගනින්. අර මේ දෙන ගන්නෙත් අර රබර් මේක දාලා. ඊට පස්සේ මේ උඹ ස්ටොප් වොච් එක ගනින්. ඊට පස්සේ දැන් මේක මේ යටට දැන් මේක ඇදලා ගත්තට පස්සේ අර තියෙනුනේ බන්න මේ යටට වැටෙන්නේ මොකක් හරි මන් දන්නේ ඒක පොඩ්ඩක් බලපන්. ඒක එබුවට පස්සේ උඹ මෙන්න මෙතනදී හරියටම ස්ටොප් වොච් එක ස්ටාර්ට් කරන්න ඕනේ. ඊට පස්සේ වතුර ටික හොම ගිහිල්ලා මෙන්න මෙතනින් ආයේ යනවා. ස්ටොප් වොච් එක මේ කරන්න ඕනේ. ඒක වතුර දාලා තියෙනවා. දැන් හොඳ ඒ කියන්නේ T2 නේ අපි වතුර 2 කියලා ගන්න. 2 කියලා ගත්තොත් වතුර කියලා මතක තියාගන්න. හොඳේ. ඔය වගේ 3-4 පාරක් කරලාගෙන ඕක ඇවරේජ් එක ගනි. ඇවරේජ් එක ගන්න පුළුවන් නම් කියන්නේ 3 පාරක් යන්න කියලා හිතන. 3 පාරක් හරි 2 පාරක්. කීප සැරයක් අරගෙන ඕක ඇවරේජ් එක ගන්න. ආයි කියන්නේ දැන් අපේ T2 තුත් හරි. නේ? ඊට පස්සේ මොනවද දාන්නේ අපේ සාම්පල් එක. එතන. එතන වලුත් ඒ විදිහට මෙහෙම දාලා මේ හරියට විතර අරගෙන අර විදිහටම ඒකේ T ගනි. ඒක D1 කියලානේ අපි ගත්තේ. ටිකයි. වතුර ටික අයින් කරන්නේ. එතන වල දාන්න කලින්. තාගලේ කරා පොඩ් දැම්මදී. හරි. හරි එතකොට අපි T2 තුත් හොයාගත්තා T1 තුත් හොයාගත්තා. එතකොට දැන් අපිට මේක පුළුවන් නේ මේකේ විස්කොසිටි එක හොයාගන්න. හරිනේ. ඔච්චරයි ඉතින් තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එකේ. ඉතිනේ එල්ල පයින්ස්කි ඔහම සින්නේ ඔබ දුන්නා වූ සියලුම කර්ම සඳහා. ඕකේ මේ මොන හරි ගැටලු තියෙනවද? කතර මේකේ මේ මුරුවන් ගහපම් වෙන ගැටලු තියෙනවද? මේකේ අපේ මේ ඉක්වේෂන් එකට දාලා තියෙන්නේ මේ මෙතන V1 V2 කියලා. ඒක ටයිරස් එහෙම කියන්නේ මම මම නිකම්මයි Google කරලා බැලුවා ඊපස්සේ අර CPU වලින් දාන්නේ ඒක විතර තියලා CPU වලින් පැස්කල් ටැස්කල් වලට කරමු. කියන්නේ එක පොයිස් එක අපි ඉස්සෙල්ලා කිව්වා මිලිමීටර් සෙන්ටිමීටර් එකක් මොකක්ද කි සාමාන්‍යයෙන් පොයිස් වලින් වයින්න පුළුවන් පොයිස් ඒ කැපිටල් P ද කොහෙද හොඳේ ඔබ තියෙන විදිහට දාන්නේ අවුලක් බෑ පොයිස් කියලා එකෙන් වයින්න පුළුවන් අපිට මේ මොකද්ද විස්කොසිටි එක ඊට අමතරව ඕකේ මේ ඩයිනමික් එක අපිට වයින්න පුළුවන් PAS වලින් ඒ කියන්නේ පැස්කල් සෙකන්ඩ් කියන එක එතකොට ඔය මේ එක පැස්කල් සෙකන්ඩ් මට මතක හැටියට සමානයි පොයිස් මට හරියට මතක නෑ ඒක පොඩ්ඩක් 10 ඍණ 3යි පොඩ එනම හරියට පොයිස් වගේ ඔක්කො විදිහට කියනවද ඔව් අපරාධනේ එක පැස්කල් සෙකන්ඩ් එකක් පොයිස් කීයද කියලා බලපන් මම ඒ විහාර වන්ද තියනවා ඉව ಈ ಪಾಸ್ ಸಪರಿಯ ಹಿಂದೆ ಆಯ್ಕೊಳ್ಳಿ ನೇಪಾಳ ತೊಂದನೆ කියෝ අම්මට TV 1000 කරින් 10 රිනු තුනම 10 රිනුකුණයිනේ ආයෙත් යන්නේ මේ එක පැස්කල්
සෙකන්ඩ් එක සමාන 1 සෙන්ටි එහෙමද 1 සෙන්ටි පොයිස් 1 සෙන්ටි පොයිස් සමානයි 10 ෆින්ට් බං එක්මස් කල්ලා තමයි 10යි ෆින් හරිනේ හරිනේ ඉතින් බං අද 10 තුම් තමයි හරි 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 නෑ 10යි සෙන්ටි පොයිස් ඒකෙන් මම 10 ඊවනවා හරි උදේ මන් දන්නේ ඒක හරියට බලාගන්න මේ ලිය නයි ලියන්න මොන එක හරියට බලන්න අනිත් එක අවුලක් නෑනේ ඒක උඹ කියන්නේ අහුල් මොලේ ඕක තාම ප්‍රශ්න